හලෝ සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන හැම දිනාටම උදේ වෙලාව 7යි ඇට්ලන්ටික් ඕෂන් වල ඉන්නේ ගෙස්ලාව දාගෙන යනවා ක්‍රූස් ෂිප් එක ඇට්ලන්ටික් ඕෂන් වල තියෙන ග්ලැසියර් පෙන්වන්න එහෙම නැත්නම් අයිස් කඳු පෙන්වන්න මේ අයිස් කඳු වල විශේෂත්වයක් තියෙනවා අපි දැනට මේ දෙවෙනි පාරට යන්නේ කවදාවත් හියුමන් ටච් එකක් වෙලා නැති පරිසර පද්ධතියක් කියලා තමයි මේගොල්ලන් කියන්නේ මොකද හේතුව මිනිසුන් වාසය කරන්න බෑ ඒ වගේ අනිත් එක මුහුද මැද තියෙන මේවා මේ ග්ලැසියර් ඔකම අයිස් කඳු මාර ලස්සනයි මම වලට වීඩියෝ එකක් දාන්න කොහොමද වෙන්නේ කියලා අද මම වැඩිපුරම වීඩියෝ එකක් දාන්න හිටියේ මේ මම කෝ සීමන් බුක් එක ගන්න හැටි ඒ විස්තර ටික කියලා දෙන්නම් කියලා ගත්ත අය දන්නවා තැන් ඒවා මේවා ටික ඔක්කොම මම මේ ගත්තේ නැති අයට මේ විශේෂයෙන් මේ වීඩියෝ එක කරන්නේ එතනින් නිර්දේශ කරන ආයතන ඒවට යන මිල ගණන් ෆෝන් නම්බර්ස් වටපිටා විස්තර ඔය ටික ඔක්කොම මම වීඩියෝ එකේ දාන්නම් දැනට මම ඉන්නේ රෙස්ටොරන්ට් එකක ඉන්නේ මට අදාළ රෙස්ටොරන්ට් තුනක් තියෙනවා මේ තුනේම හෙඩ් ෂෙෆ් කෙනෙක් හැටියට වැඩ කරනවා මේ වෙලාවේ මේකේ කවර්ස් 60ක් තියෙනවා දෙපාරකට තාම සීටින් දාන්නේ කොහොමද 120ක් වගේ පැක්ස් කවුන්ට් එකක් කරනවා දවසට මේ එක රෙස්ටොරන්ට් එකක අනිත් එකේ පැක්ස් කවුන්ට් එක 150ක් තියෙන දෙපාරකට ඒක කරන්නේ 80 වගේ ඔය ඔක්කොමගේ වීඩියෝ දාන්නම වෙලාව තියෙන විදිහට මම අද පෙන්නන්න මේ රෙස්ටොරන්ට් එක ගොඩක් ලස්සන රෙස්ටොරන්ට් එකක් සීවීව් එකක් තියෙන්නේ ෆ්‍රෙන්ච් රෙස්ටොරන්ට් එකක් තියෙන්නේ ලපති කියලා විස්තර ටික දාන්නම් මේ වීඩියෝ එකේ බලන්න ඔයාලට කොහොමද සීමන් බුක් එකක් ගන්න එක පහසු වෙයි දන්න කෙනෙක් ඉන්නවා නම් ඔයාලට කියලා දෙන්න පුළුවන් මේ තැන් වලට යන්න කියලා වීඩියෝ එක පුළුවන් නම් ෂෙයා කරන්න මොකද වැදගත් වෙයි ජොබ් එකකට සීමන් බුක් එකක් ගන්න බලන්න ඉන්න කෙනෙක්ට සියලු විස්තර දන්න ටික දාන්නම් බලමු අපි මොකද වෙන්නේ කියලා. මේ තැන් වලට ඔයාලා ඉස්ලාම යන්න ඕන ෂිපින් මිනිස්ටර් එකට මේ සීමන් බුක් එක ගන්න. මම එතනින් නම් විස්තර ටික මේ වීඩියෝ එකේ දාන්නම්. ඔයාලා බලන්න කොහොමද වෙන්නේ කියලා. හරි මේ තමයි තියෙන ෂිපින් මිනිස්ටර් එක. මේක තියෙන හතන තමයි හරියටම කොළඹ කොටුවේ තියෙන ටෙක්නිකල් හන්දියේ. කොටුවේ බහලා ඕන කෙනෙක්ගේ ෂිපින් මිනිස්ටර්ට කොහෙද යන පාර කියලා පුනොත් එයාලා පෙන්නනවා. පොඩි දුරක් තියෙන කොටුවේ ඉඳලා වැයිදගෙන එන්න පුළුවන්. මෙතන නිකන් එළියෙන් බලපුවම පේන්නේ නැහැ. මෙතන නිකන් ෂිපින් ඔබේ මොනවාද මේ සීමන් බුක් ඉෂුව කරන තැනක් කියලා නිකන් පේන්නේ නිකන් නැවුහා සම්බන්ධ මොනවාරි වැඩ කරන තැනක් කියලා නෑ එහෙම දෙයක් නෙමෙයි මෙතන තමයි ඇතුලේ සිද්ධ වෙන්නේ සේරම දේවල් ඔයාලා කෙලින් මෙතන රිසෙප්ෂන් එකට කියලා ඔයාලට තියෙන අවස්ථාව කියන්නේ ෂිපින් මේ සීමන් බුක් එකක් ගන්න ආවේ මොනවද විස්තර දැනගන්න ඕනේ කියලා ඒගොල්ලන් පොඩි පේපර් එකක් දෙයි මේ ડોකියුමන්ට්ස් එක රාජ්‍ය කරන්න ඉන්නේ කියලා ඔයාලා එතනින් මේ පේපර් එක අරගෙන යන්න එපා ඔයාලගේ මේ සර්ටිෆිකේට් සර්විස් සර්ටිෆිකේට් අරගෙන ගිහිල්ලා තුන්වෙනි තට්ටුවේ ඔෆිසර්ස්ලා ඉන්නවා ඒගොල්ලන්ගෙන් අහන්න මේ මම මේ සුදුසුකම් තියෙනවා මම හොටෙල් වල වැඩ කරලා තිනවා මේ මෙච්චර කාලයක් එහෙම නැත්නම් බාමන් කෙනෙක්ද වේටර් කෙනෙක්ද ඔය ඉස්සර ටික යාළුවා සර්විස් ලෙටර්ස් පෙන්නපුවාම එයාලා කියනවා ඔයාලට අදාළ කෝස් එක කොච්චර පැය 180 තියෙනවා පැය 300 තියෙනවා ඔයාලට මොන කෝස් එකද නිර්දේශ කරන්නේ හරියටම කියලා එයාලා ලියුමක් දෙනවා ඒක අරන් ඔයාලට ජුලිස්ටන් එකට හරිය එතකොට විනිස්ට්‍රෝනි හරිය ලංකා ඇකඩමි එකට හරිය යන්න තියෙන්නේ එහෙම නැත්නම් ඔයාලා හිතුමතේ කෝස් කරන්න එපා එයාලා ඒවා පිළිගන්නේ නැහැ මේ වෙරිෆිකේෂන් නැතුව හොටෙල් වල වැඩ කරපුවා ඒවා පිළිගන්නේ නැහැ ඒගොල්ලන් ඒ නිසා මේ නැත්තම් ඒගොල්ලන්ට තියෙන්න ඕන NVQ level 4 හරි 4 star හරි 5 star හරි අවුරුදු 3ක experience letters ඔයගොල්ලෝ අනිවාර්යෙන් පෙන්නන්න ඕන. එහෙම නැත්තම් පැය 300 course එක කරන්න වෙනවා. ඔක තමයි අතන විස්තර ටික දැනගෙන තමයි ඔයාලා course එකට apply කරනවා නම් ඒ තැන් වලට යන්න ඕනේ. මෙතන ඔයාලා course ටික කරලා ඉවරනාට පස්සේ දවසෙන් ගන්නවා නම් රුපියල් 10000ක් වගේ ගණනක් වෙනවා. මම හිතන්නේ නැත්තම් දවස් 7-2 මේ සීමන් බුක් එක ඉෂුව කරනවා සීමන් ID එක ගන්නත් පුළුවන් මෙතන සීමන් ID එකත් අනිවාර්යයෙන්ම ඕන වෙනවා MLC සර්ටිෆිකේට් එක ඔය වැට් ටික ඔක්කොම මෙතනින් කරගන්න වෙනවා කොහොමද ඔක්කොටම 30000 වගේ ගාණක් ඔයාලා අයින් කරගෙන තියාගන්න මේගොල්ලන් නිර්දේශ කරන ආයතන ගැන ඊට පස්සේ මම කියන්නම් ගොඩක් ලාට පානදර ජුලිස්ටන් එක තමයි මේ මෙයාලා නිර්දේශ කරන්නේ එතන විස්තර ටිකක් මම මේ වීඩියෝ එකේ මම ඔයාලට ඊළඟට පෙන්නන්නම් කොහොමද කරන්නේ කියලා මේ තියෙන්නේ SMT එක මෙතනත් මේක තියෙන්නේ ජුලිස් කොයිද මේ ටෙක්නිකල් හන්දිය ළඟම තමයි කැලෑපොළ ඉස්සරහ තියෙන කොටුව ඉස්සරහ මේකේ මැරිටයිම් ඉංග්‍රීසි කෝස් එකක් කරනවා STCW කෝස් පහමත් මෙයාලා කරනවා මේගොල්ලන් ගණන් අනිත් තැන් වලට වඩා සාධාරණයි මෙයාලා ටී එක පවා ෆ්‍රී දෙන්නේ ඊට පස්සේ මේගොල්ලන් ගාල්ලේ තැනෙන් තියෙනවා ඒක තැන කිලෝ වලට කරගන්න පුරන හොඳයි එතන එකමඩේෂන් දෙනවා මේ කොටුව එකේ එකම ප්‍රශ්න තියෙන එකමඩේෂන් නෑ රූම්ස් නෑ නැවතින වටපිටන් හොයාගෙන අපි ගාල්ලේ නම් එකමඩේෂන් ෆ්‍රී ඒ වගේම පහසුකම් ටිකක් තියෙනවා මෙතන කෝස් පහම කරන්න පුළුවන් හැබැයි කුකර් එක කෝස් එක මෙයාලා කරන්නේ කුකර් එකට අනිවාර්යෙන් ඔයාලට වින්ස්ට්‍රෝනින් හරිය ජොලිස්ටන් එකට හරිය අනිවාර්යයෙන්ම යන්න වෙනවා
මෙතන කෝස් STCW කෝස් 5යි ඉංග්‍රීසි මැරිටයිම් ඉංග්‍රීසි කෝස් එක ඔයාලා මෙතනින් කරගන්න STCW කෝස් 5යි මැරිටයිම් ඉංග්‍රීසි එකයි ඒ ටික කරගෙන ඉවරලා ඔයාලා කුකරි කෝස් එකට කුකරි MLC කෝස් එක කරගන්න ජුලිස්ටන් එකට හරි වින්ස්ටෝන් එකට හරි යන්න කියලා තමයි කියන්නේ. අර මේ තියෙන්නේ සිනෙක් කැම්පස් එක. මේක තමයි මම STCW කෝස් ටික කරේ. මේක තියෙන එකම පාසුකම ළඟපාත එකමඩේෂන් හොයාගන්න ගොඩක් පහසුයි. මම කරේ නම් අපේ අයියලා ගෙදර ඉඳලා මේ මට පාස් වුණා එතන. ඒ නිසා එකමඩේෂන් හොයාගන්න හරියම පහසුයි. මෙතන මේ වටපිට ඕන තරම් තියෙනවා. SMTI එකේ එකම අවුල තියෙන එකමඩේෂන් හොයාගන්න අමාරුයි. ගණන් මිල ගණන් වල පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. මෙයාලා කුකරි STCW කෝස් 5යි මැරිටයිම් ඉංග්‍රීසි කෝස් ටිකක් මෙයාලා කරනවා. කුකරි එක මම හිතන්නේ ගිය අවුරුද්ද මේගොල්ලෝ පටන් ගත්ත පොඩ හොයලා බලන්න ඔයාලා කෝල් කරලා මේ නම්බර්ස් වලට කතා කරලා හරියට මම දන්නේ කුකරි කෝස් එක MLC කෝස් එක කරනවාද කියලා මේගොල්ලෝ. ඊළඟට මම ඔයාලට පෙන්නන්න මේ පානදුර ජුලිස්ටන් එකේ විස්තර ටික බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. මේ තියෙන්නේ පානදුර ජුලිස්ටන් එක. මේගොල්ලන්ගේ කුකරි කරනවා, මෙයාලා වේටර් කරනවා, ඊට පස්සේ බාර්මන් කරනවා. F&B ෆීල්ඩ් එකේ හැමදාම මේගොල්ලන් කරනවා කුක් ස්ටිවර්ඩ් ඊට පස්සේ මෙස් බොයි කියන මේ නැවවල කාගෝ ෂිප් වල තියෙන තනතුර හැමදේටම මේගොල්ලන්ගේ කෝස් තියෙනවා. මිල ගණන් අනිත් ඒවාට වඩා ගොඩක් සාධාරණයි මෙතන. අනිත් ඒවා මම දන්නා මෙයාලට වගේ සමහර ආයතන මම නම් කියන්නේ කැමති නෑ. මෙයාලා වගේ දෙගුණයක් වගේ ප්‍රමාණයක් ආය කරනවා. මෙයාලා හරි හොඳයි. හැබැයි නීති ටිකක් අද මේකේ තියෙන කැප්ටන්ලා නැවලින් අයින් වෙච්ච කැප්ටන්ලා ටිකක් ඉන්නේ. හරිම හොඳ ස්ටාෆ් එකක් ඉන්නවා. මිල ගණන් දැනට වෙනස් වෙලාද කොහොමද දන්නේ පොඩ්ඩක් කතා කරලා බලන්න. මේ ඔයගලන්ට MLC කෝස් එක කරනවා නම් අනිවාර්යෙන් කියන්නේ මේ ජුලිස්ටන් එකේ බලන්න. මොකද එකමඩේෂන් හොයාගන්න හරියම ලේසි. පානදුර ටවුන් එකේම තියෙන පාලම් පහුනම තියෙන පළවෙනි හෝල්ට් එකේ බැස්සනම් හරිය උතන ඔයගලන් මේ ෆෝන් නම්බර්ස් වල කතා කරලා බලන්න. මේ දැනට මොනවද තියෙන අප්ඩේට්ස් මේගොල්ලන්ගේ කෝස් තියෙන පීරියඩ් තියෙනවා. ඒ කියන්නේ මේ මාස 3කට සැරයක් වගේ එහෙම තමයි මේගොල්ලන් කරන්නේ. ඒ දවස් බලලා ඔයාලා කතා කරගෙන යන්න. මෙයාලගෙත් එකමඩේෂන් තියෙනවා. ඒ වගේ ගොඩක් ලාට ජැෆ්නා ඉන්නේ. ගොඩක් දුර ඉඳන් අයට එන එකමඩේෂන් තියෙන්නේ. මොකද ගොඩාක් ලොකු ඉඩක් නැහැ හැමෝටම දෙන්නේ. ගොඩක් ළමයි කරන්නේ වටපිටාවේ නැවතිලා තමයි කෝස් එක කරන්නේ. බලන්න මෙතන කතා කරලා MLC කෝස් එක කරගන්න පුළුවන් ඔයගලන්ට මේ පහසුයි. I don't need a million stars. All I want is where you are. Through the highs and through the lows. You're the one. I'll never let go. Even if the rain falls down, even if the world turns round, I will always stay with you. 'Cause my heart beats just for you. Only you, only you. හරි ඔය තමයි මම වැඩ කරන එක රෙස්ටොරන්ට් එකක වීඩියෝ එක මම අනිත් දෙකෙත් ඔයාලට දාන්න. හරිම ලස්සනයි. ඒක මම ෂිප් එක ඇතුලේ කොහොමද අනිත් රෙස්ටොරන්ට් එක තියෙන හැටි ඔයාලට ටික පෙන්නන වීඩියෝ වලින් දාලා පුළුවන් වෙලාවට ඔයාලා සීමන් බුක් එකේ වැඩේ කරගෙන ඉවරලා ඕනම ෂිප් එකකට ක්‍රූස් ෂිප් එකට හරි කාගෝ ෂිප් එකට හරි අප්ලයි කරන්න. සීමන් බුක් එක හදාගෙන ඉන්න ඕක තමයි ලොකුම වැඩේ. අනිත් දේවල් ඔක්කොම කරගන්න හරි ලේසි. පොඩි කාලයක් යන්නේ මේකට ලොකු කාලයක් යනවා. ඒ නිසා ඒ වැටික් කරගෙන ඉවරලා ගොඩක් අය මයින් අහනවා රෝයල් කැරිබියන් වෙබ්සයිට් එකේ CV එක අප්ඩේට් කරාම ඒක හරියට රෙජිස්ටර් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට අප්ලෝඩ් වෙන්නේ නැහැ. ඒවම විස්තර ටිකක් ගන්න මම හෙට වීඩියෝ එකක් දාන්න රෝයල් කැරිබියන් වෙබ්සයිට් එකේ කොහොමද ඔයගොල්ලන් රෙජිස්ටර් කරගන්නේ කියලා හරියටම ඒකේ පොඩි ට්‍රික්ස් ටිකක් තියෙනවා. ඒ ටික හරියට කරගෙන ගියොත් එයාලගේ ඒවා ඇක්සෙප්ට් කරනවා. ඊට පස්සේ තමයි එයාලා ඉන්ටර්වයුව කෝල් කරන්නේ. ලොකුම දේ මෙයාලා රුපියලක්වත් ගන්නෙ නැහැ. මම දන්නේ ඒජන්ට්ලාගෙන් සමහර ක්‍රූස් ෂිප් වලට යන්න ගියාම ලක්ෂ 15 20 වගේ ගාණක් වියදම් කරන ඒජන්ට්ලාට මේලා කිසිම කෙනෙක් ඒජන්ට්ලා නැහැ. මෙයාලා ඩිරෙක්ට් අපිත් එක්කන් තමයි ඩීල් කරන්නේ ඔන්ලයින් වල. ඉතින් ඔය විස්තර ටික මම හරියටම දෙන්නම්. ඊට පස්සේ මම වීඩියෝ දානවා. ඔයාලා මෙහාපම ඔයාලට ගන්න පුළුවන් සැලරි සහ ඔයාලා එන රෑන්ක් එක අනුව ඔයාලට තියෙන පහසුකම් ෂිප් එකේ ක්‍රූ එකට තියෙන දේ පහසුකම් පුළුවන් විදිහට වීඩියෝ ටිකක් දාන්න. මම ඉතින් හැමදාම කියනවා වගේ මම ඉතින් ඉන්න අය දන්නවා කවදාවත් ගේම් අතාරින්න එපා. දවසක දින නිකන් ටාගට් එකක් තියාන එකට යන්න. වරදින්නේ නැහැ. එක ටාගට් එකකට ඔයාලා කැපීම් වැඩ කරොත් අනිවාර්යෙන් ඒ දේවල් කරගන්න පුළුවන්. ඒ නිසා කවදාවත් ගේම් අතාරින්න එපා. පුළුවන් විදියට හැමදේම කරගන්න මම පුළුවන් සපෝට් එකක් දෙන්නම්. නැවකට නගින්න ඕගලන්ට. දන්න විස්තර ටික මම දාන්නම් හැමදාම කියනවා වගේ. එතකන් ජය හැමෝටම.